අයිබෝවන් කියල පිළිගන්නවා ශ්‍රී ලංකා ක්‍රීඩා ලෝලි ඔබ සියලු දෙනාම. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ශ්‍රී ලංකා පිරිමි ජාතික ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකාර දූර කිහිපයක් වෙනස් කිරීමට මේ වෙන විට කටයුතු කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් දැනුම් දී තිබෙනවා. ඒ අනුව මීට පෙර ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකාර ධූරය සනත් ජයසූරිය හට සහ පිතිකරන පුහුණුකාර ධූරය තිරින කණ්ඩායමේ හට හිමි තිබුණා. ඊට අමතරව දගපන්දු පුහුණුකාර ධූරය පියල් විජේතුංග හට සහ පන්දු රැකීමේ පුහුණුකාර ධූරය උපුල් චන්දන හට හිමි වී තිබුණා. ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සිදු කරනු ලැබූ නව වෙනස්කම් වලට අනුව ශ්‍රී ලංකා පිරිමි ජාතික ක්‍රිකට් කණ්ඩායමේ පිතිකරන පුහුණුකාර ධූරය දැරූ තිලින කණ්ඩායම එම ධූරයෙන් ඉවත් කර ඒ සඳහා ඉදිරි වසරක කාලයක් සඳහා හිටපු එංගලන්ත ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන 56 හැවිරිදි ජූලියට් වුඩ් මහතාව පත් කර තිබෙනවා. ඊට අමතරව මේ වන විට ශ්‍රී ලංකා ජාතික පිරිමි ක්‍රිකට් කණ්ඩායමේ දගපන්දු යන පුහුණුකාර ධූරය දැරූ පියල් විජේතුංග මහතාව එම ධූරයෙන් ඉවත් කර ඒ සඳහා ඉදිරි වසර දෙක කාලයක් සඳහා හිටපු නවසීලන්ත ක්‍රීඩකයෙකු වන 56 ඇවිරිදි රෙනේ ෆර්ඩිනෑන්ඩස් මහතාව පත් කර තිබෙනවා. ජූලියන් වුඩ් මහතා පසුගිය සිම්බාබ්වේ සහ ආසියානු කුසලාන තරග සංචාරයට පෙර ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන්ට ප්‍රයෝගකාරී පිතිහරබය එහෙමත් නැතිනම් පවර් හිටින් පිළිබඳව විශේෂ වැඩමුළුවක්ද පවත්වනු ලැබුවා. ඔහු මීට පෙර එංගලන්ත ක්‍රිකට් ආයතනය හැම්ප්ෂයර් ක්‍රිකට් සමාජය මිඩල් එක්ස් ක්‍රිකට් සමාජය සහ IPL තරගාවලියේදී පංජාබ් කිංස් යන කණ්ඩායම් සමග එකට එක්ව කටයුතු කර තිබෙනවා. ඔහු 2025 ඔක්තෝබර් 1 වෙනිදා සිට 2026 ඔක්තෝබර් 1 වෙනිදා දක්වා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පිතිකරන පුහුණුකාර ධූරය හොබවන අතර එම කාලය තුළ ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම සහභාගී වෙන පාකිස්තාන තරග සංචාරය, එංගලන්ත තරග සංචාරය, බටහිර ඉන්දිය කොදෝ තරග සංචාරය සහ 2026-2027 ලෝක කුසලාන යන තරගවලදී ශ්‍රී ලංකා කණ්ඩායම සමග එක්ව වැඩ කිරීමට නියමිත වී තිබෙනවා. ඊට අමතරව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නව දගපන්දු පුහුණුකාර ධූරය හොබවන රෙනේ ෆර්ඩිනෑන්ඩස් මහතා 2025 සැප්තැම්බර් 30 වෙනිදා සිට 2027 සැප්තැම්බර් 30 වෙනිදා දක්වා එම තනතුරෙහි වැඩ කටයුතු කිරීමට නියමිත වී තිබෙනවා. ඔහුට නවසීලන්තයේ වයිකොටෝ විශ්වවිද්‍යාලයෙන් ජෛව යාන්ත්‍රික විද්‍යාව පිළිබඳව PhD උපාධියක් පවතින අතර ඔහු මීට පෙර ඉන්දියාවේ ජාතික ක්‍රිකට් ආයතනයේදී ක්‍රීඩකයන්ට සහ පුහුණුකරුවන්ට විවිධ වැඩසටහන් පවත්වා ඒ මගින් දැනුම ලබා දීමට කටයුතු කර තිබෙනවා. ඒ වගේම ඔහු මීට පෙර නවසීලන්තයේ බටහිර සර්බර්ට්ස් ක්‍රිකට් සමාජය සහ ඕස්ට්‍රේලියාවේ උතුරු සිඩ්නි ක්‍රිකට් සමාජය සහ සිඩ්නි විශ්වවිද්‍යාලයේ ක්‍රිකට් කණ්ඩායමේද පුහුණුකර ධූරයේ කටයුතු කර තිබෙනවා. ඊට අමතරව ඊයේ දිනේදී ඉන්දීය ක්‍රිකට් ආයතනය විසින් ඉදිරියේදී ඔක්තෝබර් සහ නොවැම්බර් මාසවල පැවැත්වීමෙන් නියමිත ඉන්දියාව සහ ඕස්ට්‍රේලියාව අතර තරග 3කින් සමන්විත එක් දින තරගාවලියට සහ තරග 5කින් සමන්විත 2020 තරගාවලියට ක්‍රීඩා කරන ඉන්දීය එක් දින සහ 2020 සංචිත නම් කරනු ලැබුවා. ඒ අනුව මාස 7කට පමණ පසුගිය නිමවට පත්වන චූරයන්ගේ කුසලාන තරගාවලියෙන් පසුව විරාට් කෝලිව සහ රෝහිත් ශර්මාව නැවතත් ඉන්දීය එක්දින සංචිතය සඳහා කැඳවා තිබෙනවා. ඊට අමතරව ඕස්ට්‍රේලියාවට එරෙහිව එක්දින තරගාවලිය සඳහා ඉන්දීය කණ්ඩායම මෙහිමේ වගකීම මෙතෙක් ඉන්දීය එක්දින කණ්ඩායමේ නායකත්වයේ දැරූ රෝහිත් ශර්මාගේ සිට ශුභ්මන් ගිල් හට හිමි වී තිබෙනවා. ඊට අමතරව එහි උපනායකත්වයේ ශ්‍රේයස් අයියර් හට හිමි වී තිබෙනවා. ඒ අනුව දෙරට අතර පැවැත්වෙන තරග 3කින් සමන්විත එක්දින තරගාවලිය ආරම්භ කරමින් පළමු එක්දින තරගය එළඹෙන ඔක්තෝබර් 19 වෙනිදා බර්ස්වුඩ් ඔප්ටස් ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිත වී තිබෙනවා. දෙරට අතර පැවැත්වෙන දෙවන එක්දින තරගය ඔක්තෝබර් 23 වෙනිදා ඇඩිලේඩ් ඕවල් ක්‍රීඩාංගණයේදී තුන්වන එක්දින තරගය ඔක්තෝබර් 25 වෙනිදා සිඩ්නි ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිත වී තිබෙනවා. මෙම එක්දින තරග තුනම ශ්‍රී ලංකා වේලාවෙන් පෙරළු 9ට පමණ ආරම්භ වීමට නියමිත වී තිබෙනවා. ඊට අමතරව ඕස්ට්‍රේලියාව හා තරග 5කින් සමන්විත 2020 තරගාවලිය සඳහා නම් කෙරුණු ඉන්දීය සංචිතය සඳහා පසුගිය ආසියානු කුසලාන තරගාවලියේදී නම් කළ ඉන්දීය කණ්ඩායමට ඇතුළත් වූ ක්‍රීඩකයන්ට අමතරව එම තරගාවලියේදී ආබාධයට ලක් වූ හර්දික් පාණ්ඩ්‍යා වෙනුවත නිතිෂ් කුමාර් රෙඩ්ඩි සහ අමතර තුන් ඉරව් ක්‍රීඩකයෙකු විදියට වොෂින්ටන් සුන්දර්ව ඉන්දීය සංචිතය සඳහා කැඳවා තිබෙනවා. දෙරට අතර පැවැත්වෙන තරග 5කින් සමන්විත 2020 තරගාවලිය ආරම්භ කරමින් පළමු 2020 තරගය එළඹෙන ඔක්තෝබර් 29 වෙනිදා ගිෆ්ෆිටි මනුකා ඕවල් ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිත වී තිබෙනවා. දෙවන 2020 තරගය ඔක්තෝබර් 31 වෙනිදා මෙල්බර්න් ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී තුන්වන 2020 තරගය නොවැම්බර් 2 වෙනිදා බෙල්රිටි නින්ජා ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිත වී තිබෙනවා. හතරවන 2020 තරගය නොවැම්බර් 6 වෙනිදා කඩලරාහි හෙරිටේජ් ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී
පස්වන හෙවත් අවසන් 2020 තරගයේ නොවැම්බර් 8 වෙනිදා ඓතිහාසික ගැබා ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිත වී තිබෙනවා. ඉතින් මේ දිනවල පැවැත්වෙන කාන්තා එක්දින ලෝක කුසලානේ සහ දිනෙන් දින ක්‍රිකට් ලෝකේ අලුත් වෙන අලුත් තොරතුරු සමගින් ඔබව හමු වීමේ බලාපොරොත්තු ඇතිව අදට මම ඔබෙන් සමුගන්නවා. ඉතින් ඔයා තාමත් මගේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම channel එක subscribe කරලා bell icon එක click කරලා තියාගන්න. එහෙනම් අදට මං ගිහින් එන්නම්. ඔබ සැමට සුබ දවසක්.